ආයුබෝවන්. ඔන්න අද මම ඔයාලට අරන් ආවේ මම පළවෙනි පාරට කට්ලට් හදපු හැටි පෙන්නන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම මම තෙල් ටිකක් මේ විදිහට රත් වෙන තිබ්බා. මෙතන තෙල් මේස හැඳි දෙකක් විතර. ඒකටම සුදු ලුණු මෙක් 3ක් දැම්මා. ඒ වගේම ලුණු ගෙඩි දෙකක් චූටියට කපලා දාගත්තා. ඒ එක්කම ඔයාලට මගේ channel එකේ තියෙන වීඩියෝස් ටික පේනවා. ඒවත් ඔයාලා බලන්න. කැරිමිස් තේ හැඳි දෙකක් දැම්මා. කහකුඩු තේ හැඳි කාලයි. තුන පහ කුඩු තේ හැඳි කාලකුත් දාලා මිරිස් කුඩු තේ හැඳි එකක් දැම්මා. ඒකට සූදුරු තේ හැඳි එකක් දාලා ඊට පස්සේ රස අනුව ලුණු දැම්මා. ඒක හොඳට පොඩ්ඩක් කලවම් කරලා තෙල් එකේ ටිකක් බෙදෙන්න. ඊට පස්සේ මම මේකට පොඩි කරගත්තු සැමන් දැම්මා. මම මේ පොඩි සැමන් එකක් තමයි ගත්තේ. කට්ලට් හදද්දී මම අහලා තියෙන විදිහට කට්ලට් පුපුරන්න හේතු ගොඩක් තියෙනවා. උන් දැන් මම අලක් දාලා මිශ්‍රණي හැදුවා. දැන් ඒක මට ඕන ප්‍රමාණයට බෝල කරගත්තා. මේ තියෙන්නේ පාන් පිටි වතුරයි ලුණුයි දාලා මම හදාගත්තු බැටර් එක. ඊට පස්සේ පාන් කුඩු ටිකකුත් මෙහෙම දාලා මම අර බැටර් එකේ කට්ලට් බෝලේ දාලා බිස්කට් කුඩු වල මේ විදිහට තවරගත්තා. කට්ලට් පතිනකොට අපි කට්ලට් වලට ගන්න අමුද්‍රව්‍ය හරි චූටියට තමයි කපා ගන්න ඕනේ. එහෙම නැති වුණාම තමයි කට්ලට් පුපුරනවා කියලා කියන්නේ. ඒ වගේම තෙල් එකත් හරි ගානට රත් වෙලා තියෙන්න ඕනේ. මේ මම ඉගෙනගත්තු දේවල් ඔයාලා හදන විදිහත් මට කියන්න. ඒ වගේම කට්ලට් පුපුරන්න ඔයාලා දන්න විදිහට හේතුවත් ඔයාලා මේකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද මාත් තාම මේකට අලුත්. මමත් මේ කට්ලට් හදපු පළවෙනි පාර නිසා. ඕම ඉතින් දැන් කට්ලට් ටික හදලා ඉවරයි. ඇත්තටම සතුටුයි. මොකද හදපු පළවෙනි පාරනේ විපුරු වෙන්නේ නැති නිසා ගොඩාක් සතුටුයි. එහෙනම් ඉතින් අදට මේ ඇතිනේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බලුවට.